නම් විකුණන්නේ මිනිස්සුන්ට දීලා. පල්ලි වලින් ගිල් ගහන්නේ නැහැ. තේරෙම තෝරපන් මිනිස්සුන්ට දෙන්න. මේ පැත්තේ ඉඳලා බෙදාගෙන කන්න හදන්නේ බදාගෙන නෙමෙයි. හොඳේ ඒක නිසා ඉඳපළ. ෆෝන් එක දාගන්න තාක්. මගේ මේ පපුවත් තිර වෙනවා කියලා. ඔන්න අද යාළුවත් එක්ක යන්න හදන්නේ මේ මුහුදේ මේ දැලක් අදින්න එන්නේ කිව්වා. උදේ මේ දෙන්නත් එක්ක ඉතින් ගිහිල්ලා පොඩි වීඩියෝ කෑල්ලක් දාන්නත් එක්ක හිටියේ මේ ඔයාලට අපි කරන දේවල් ඉතින් බලන්නත් එපා. මේ හරියන ඉතින් ගිහින් මේ නේද? ඇක්සිඩන්ට් එකක් තියෙනවා. ඒකත් ඕනනම් බලාගෙන යමල්ලා. කන්ටේනර් එක. මේ පැත්තට දාපන් මේ මාමටල කිට්ටුව ඉන්නේ වටේ හරියනවා මෙතක වීඩියෝ එකක් දාන්න ඔන්න මචල්ලා මේ උමනා පොට් එකට ආවා. දලා දින්න අපි ඉතින් දල ටිකක් අදිමු. හරි මචන් ටිකක් ඇදලා ආවා. කට්ටිය අදිනු. මේ වතුර ටිකක් බොන්න ආවා. මට මාසෙ තියෙන රාත්‍රි. වතුර බොනවා. දැන් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න කොහෙද කියලා මෙතන. ගොඩක් අය දැකලා නැහැ නේ මාදලක් අදින එක. ඒකේ අද වීඩියෝ එකක් දාන්නත් එක්කම මේ ආවේ. අපි ඉතින් ඉඳලා හිටලා එනවා මේ මාදලක් අදින්න මේ අපිට කතා කරන මේ මාමලා දැල්ලා දෙද්දි මේ දැල්පටක් අදිද්දි කතා කරනවා. හරියන අයියා. මාරු කට්ට මහන්සි ඉතින්. මොකද තමයි ඉතින් දීවර රස්සාවේ හැටි. ඒකත් ටිකක් ගොඩක් මහන්සි වෙනවා. අපිටත් ඉතින් මාළු තිබුණොත් මාළු කන්න පුළුවන් ඉතින්. බලමු අද තියෙද නැද්ද කියලා මාළු. මේ තියෙන මචං මාදලා දින්න තැන. මෙතන තමයි මාදලා දින්නේ. අර තියෙන පන්නේක් අහු කරන තැන.
මේ ඉතින් තියෙන්නේ මේ දැලේට මේ පන්න ඉතින් ගහමු ආවිත කට්ටිය හඳුනන ඉතින් මේ තින්ද තමයි අද මාළු පොඩ්ඩම හොරගෙන බලන්න ඉතින් කට්ටිය ඉතින් ඔක්කොම කන්න තියෙන්නේ ඉතින් මොන මාළු ටික තමයි හරියට වීඩියෝ එකක් තියෙන්නේ අපිට මචං මාර මහතිබා මට හතියත් වගේ මාර මහසි රස්සාවක් ඉතින් අපි මාළු ගණන් වැඩි කෑවට මෙඩල් අදින මිනිස්සු මාර කට්ටක් කන්නේ. අතර මාර මහන්සි මගේ මේ පපුවත් තිර වෙනවා ගියා. මේ හරියන තාපොඩි පොඩ්ඩක් තියෙන වීඩියෝ එකේ අවසානට මාළු ටික ගන්න තියේවිත් දන්නේ පොඩ්ඩක් යද හිටියේ. හරි වලටන් දාන්න. මහන්සිවා නැතුව හොඳ ගණන් නේ. හොඳ ගණන් කියන්නේ මේ කට්ටිය මාළු වැඩි කී දැන්ගල මේ මිනිස්සු මැරිලා දැක්කහම මේ මාළු කිලෝ 2000කට ගත්තත් ලාභයි වගේ. අම්ම ගත්තේ මනස ලොකු දුකක් විඳිනවා ඉතින්. අපි මේ ඉඳලා ඉන්නේ. මාර මහන්සි මම හිතන්නේ මාළු කිලෝ 15ක් ගන්න නැතුව ඉතින්. 15ක්වත් නෑ වගේ. ඔව්. බලමු අපිට හම්බෙන ටික කොච්චරද කියලා. ඒ ලක්කන්න හරි දිනුනොත් ඇති. අද මහන්සි. මොන දැන් තියෙන්නේ මෙන්න මේ දැල එකතු කරලා මේ බෝට්ටුව ගාවට ගෙන යන්න තියෙනවා. ඔරුව ගාවට. ඒ ටික ඔරුව ගාවට ගෙනින් ගන්නට පස්සේ තමයි මේ කට්ටිය මාළු දෙන්න පටන් ගන්නෙ. මොකද නැත්තම් කට්ටිය යනවනේ. මොනම කරෙල්ලගෙන තමයි තියන්නේ. දැල බෝට්ටුවට අදින ගමන් ඉන්නේ. ඉවරයි. දැන් තියෙන්නේ මාළු ගන්න තමයි නතන ඔක්කලා ඉන්නේ. මාළු ගන්න ඉතින් නඩු ඔක්කොම තෝරා විකුණන්නේ මිනිස්සුන්ට දීලා. පල්ලි වලින් ගිල් ගහන්නේ නැහැ. තේරෙම තෝරපන් මිනිස්සුන්ට දෙන්න. ඊළඟ ඉතුරුනත් විතරයි විකුණන්නේ. නැත්තම් මිනිස්සුන්ට දෙන්න ඕන. කරලා වැඩි. මොන්චෝ අර ලොකු මෙට්‍රික ගන්නවට දාන්න මේකෙම දාන්න ඔක්කොම තෝර දාන්න අත ගන්න එපා තේරෙන්නම් බෙදලා දෙනවා තියෙන විදියට අත්තට වෙලා ඉන්න ඉඳලා බෙදාගෙන කන්න හදන්නේ බදාගෙන නෙමෙයි හොඳ ඒක නිසා ඉඳපල්ලා දාපන් තේරෙම තියෙන විදියට තේරෙන්නම් දෙනවා අපිට නැතුව දැල් කාර්යයට මාල් නැතුණත් උඹලට දෙනවා තෝරලා දාපල්ලා තේරෙම එන්නේ නිසා තමයි එහෙම කරන්නේ. ඒක කරලා කරන්නේ ආවේ. දෙන්න දාපන් මේක පොත. ඉන්න නැහැ රුපියලකවත් නෑ. අමල්සලා. මේක දෙන්න. තමයි එරියා ගන්න ඕනේ කරගන්න බා. උරන් ගන්න බා. බාර දාන්නේ ඉතින්. ඔව් අයිති වැඩි බා. මුල ඇතුලේ කියෝනේ හොඳේ. අපි ඔන්න ක්ලාස්ලා. ඔව් ඉතින් මේක දාන්නේ මානෝ මේක කාලා තුලා. අර මුලින්ම විශ්කරය දාන්න. අපේ වැඩේ අද ඉවරයි. මාළු ටිකක් සම්පූර්ණව ගන්න. බෑකේ තියෙන බෑකේ. මේ තියෙන ඒ උන් ටික සම්පූර්ණ. සමන් නැහැ ඇති. අද මාළු පන්නේ නැහැ මාළු ටික. හරියන. මේ වීඩියෝ එකෙන් හම්බෙමු. මොන අපිට අකරතැබ්බයක් වුණා.